මේ රෝගය ඇවිල්ලා තියෙන්නේ විලුඹේ කැල්සියම් තැම්පත් වීම රෝගය සම්බන්ධ. ඒ කියන්නේ ඒ ආයුර්වේද විදියට කියනවා නම් මේවා වාත කණ්ඩ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් බඩගිර විදියට ඒගොල්ලෝ කියන්නේ ප්ලාන්ට් පැසයිටිස් කියලා. එතකොට මේ කැල්සියම් තැම්පත් වීමෙන් මේ රෝගියාට ඊට පස්සේ ලේවල තියෙන ඇසිඩ් කැදියත් එක්ක ඒව එකතු වෙලා ගොඩක් වෙලාවට එයා රෙස්ට් එකේ ඉන්න වෙලාවට නිදාගෙන ඉන්න වෙලාවට ඒව එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ ලෙඩ ආපහු මේ ඇවිදින්න යනකොට ගොඩක් දුරට ප්‍රෙෂර් එකක් විදියට ඒක ලේ කකුටට යන වෙලාවත් එක්ක ඒ කැක්කුම එයාට දැනෙනවා. ඊට පස්සේ පොඩි විනාඩි 5ක් විතර පොඩි වෙලාවකින් පස්සේ සාමාන්‍ය තත්ත්වයක් වගේ එයාට දැනෙනවා. මේවා කාලයත් එක්ක යනකොට ගොඩක් කැක්කුමක් විදියට එයාට දැනෙනවා. ඒ කියන්නේ දිගටම කැක්කුමක් එන්න පුළුවන්. මේවට අපි කරන්නේ මේ වගේ ඔයිල් මසාජ් එකක් කරන ගමන් අපි කරන්නේ ඊට පස්සේ මේ තෙල් වලින් ඔයිල් මසාජ් කරනවා. කරලා ඊට පස්සේ අපි කරන්නේ නාඩි ස්වේද කියලා කියන්නේ අපි ආයුර්වේද විදියට කියන අපි නාඩි ස්වේද කියලා. මේ නාඩි ස්වේද විදියට මෙහෙම සාමාන්‍ය මේකේ නාඩි ස්වේද වලට අපි මේ පාවිච්චි කරන්නේ බෙහෙත් කොළ ආදී ගොඩක් පාවිච්චි කරනවා. ඒත් එක්කම ඒ නාඩි ස්වේද අල්ලනකොට එයාගේ වේදනාව අඩු වෙනවත් එක්කම ඊට පස්සේ අපි මේ නාඩි ස්වේද කරලා ඉවර වෙලා අපි මේකට අදාළ බෙහෙත් වගේක් අපේ අතින්ම හදපු බෙහෙත් පත්තු ಜಾති තියෙන ඒවා දාන්න. ඒක දාලා දැන් මේ පත්තු ಜಾති අපි අතින් හදපු ඒවා. ඒතර මේ පත්තුව මෙයාට මෙහෙම දාලා බෑන්ඩේජ් කරනකොට මෙයාට මේ තියෙන අමාරුව සාමාන්‍යයෙන් තියෙන කාලයත් එක්ක කියන්නේ ලෙඩයට රෝගයේ තියෙන කාලයත් එක්ක එක එකනාට හොඳ වෙන කාලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පොඩි අමාරුවක් තියෙන කෙනෙක් නම් දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත අපිට මේ අමාරුව හොඳටම හොඳ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාලයත් එක්ක තියෙන කෙනෙක් නම් ඒ තියෙන රෝගේ කාලයත් එක්කම මෙයාගේ ලෙඩ හොඳ වෙන කාලයක් යනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් අවශ්‍ය වුණොත් අපි මෙයාලට බොන බෙහෙත් වගේකුත් දෙනවා. සාමාන්‍ය තත්ත්වයක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය මේ ලෙඩේ තියෙන කෙනෙක්ට අපි බොන බෙහෙත් වගේකුත් දෙනවා. එතකොට දැන් මේකේ දැන් අපි බෙහෙත මෙහෙම බැන්දාට පස්සේ මේ රෝගියා සාමාන්‍යයෙන් අඩුම පැය 24ක් විතර කාලයක් මේ බෙහෙත තියාගෙන ඉඳලා ඊට පස්සේ ගලවන්න පුළුවන්. ගොඩක් මෙයාලට මේ ඇල්ලොත්රින් තෙමන්න හොඳ නැහැ. මේක හොඳ වෙනකම් ඊට පස්සේ උණු වතුරෙන් තෙමලා සාමාන්‍ය තත්ත්වයට යන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ බෙහෙත් මේ වගේ ලෙඩ තියෙන කෙනෙක් ගොඩක් දුරට වැඩි වෙලා හිටගෙන ඉන්න හොඳ නැහැ. සමහර අයට ගොඩක් අර ඇඟේ බර අයට එන්න පුළුවන්. ගොඩක් වෙලා හිටගෙන ඉන්න අයට එන්න පුළුවන්. සමහර වෙලාවට ඔය මේ වතුර බොන ප්‍රමාණය ගොඩක්ම අඩුවෙන් තියෙන අයට මේ ලෙඩේ ගොඩක් දුරට එන්න පුළුවන්. වතුර තමයි මේ සාමාන්‍ය වැඩිපුර බොන්න ඕනේ. මේ ලෙඩේ තියෙන අය වැඩිපුර බොන්න තියෙන්නේ වතුර තමයි. තව
වැඩිපුර අර පාවිච්චි කරන සෙරප්පු අඩි සෙරප්පු පාවිච්චි කරන අය සපත්තු මේ බූට් වගේ අඩි සෙරප්පු සපත්තු පාවිච්චි කරන අය හීල් සෙරප්පු පාවිච්චි කරන අයට මේ ලෙඩ එන්න පුළුවන්. ඕනම මේ වාත රෝග සම්බන්ධව අනිත් රෝග සම්බන්ධව ඔයාලට මේ ආයුර්වේද ප්‍රතිකාර අවශ්‍ය වුණොත් අපේ විශ්වායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට අමතන්න. අපේ මේ ෆෝන් නම්බරේ 077 32 54 753යි ස්ථානය අත්තනගල්ල පන්සල ඉදිරි ඉස්සරහා.